සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතා ආදරෙන් ඔබ පිළිගන්න අද දවසේ විශේෂයෙන්ම අද මේ කාලේ නත්තල් කාලේ ඉතින් උන්වහන්සේගේ පැමිණීම ගැන උන්වහන්සේ පොළොවට මාංශවත් වීම ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබට මේ වචනයෙන් කතා කරයි කියලා මම විශ්වාස කරනවා. මන්ද ස්වාමින් වහන්සේගේ වචනය ජීවමානයි. උන්වහන්සේගේ වචනය ජීවමානයි. ඒක නිසා මේ ජීවනය අද ඔබ අහන්න යනවා. ජීවනයේ පණිවිඩයක් ඔබ අහන්න යනවා. ඉතින් මුල්මකට අපි උන්වහන්සේට යාඥා කරමු. දෙවියන් වහන්සේ අප සමග සිටිනසේක. හාලෙලූයා. හොඳයි අපි යාඥා කරමු. ජීවමාන සර්ව බලධාරී දෙවි පියාණනි, නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් මේ කාලේ බාර කරනවා. ස්වාමිනී, මේ අසන්නා වූ සෑම කෙනෙකුගේ හදවතට ඔබ වහන්සේ කතා කරන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ පැමිණීම, ඔබ වහන්සේගේ මාංශවත් වීම ස්වාමිනී ඔවුන්ගේ ජීවිතයේ අලුත් බලාපොරොත්තුවක් ඇති වුණු බව ඔවුන්ට හඟවන්නට සහ ඔවුන්ගේ ජීවිතයට ඇතුළත් වන පිණිස මම යන්නේ මේ පණිවිඩයෙන් ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ වෙනස් කරන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ මාංශවත් වීම ඔවුන්ගේ ජීවිත ආශිර්වාදයක් වෙන්න සලස්වන්න. දැන් ඔබගේ ශුද්ධ හස්තයට ඔබේ ලේවලට ස්වාමිනී මේ වචනයේද අසන්නා වූ සෑම කෙනාද අපි ඔබේ ලේවල බලයට බාර කරනවා. ඔබ ආරක්ෂා කරන්න, රැකවල් කරන්න. මේ වචනේ අසන පිණිස උන්ට පිපාසයක් සහ ඇසීමට සුදුසු කනක් ස්වාමිනී ඔබට සවන් දෙන්න පුළුවන් හදවතක් මේ වෙලාවේ ඇති වේවා. දැන් ඔබේ හස්තයට සියලු දේ කැප කරන අතර ස්වාමිනී මේ බලන සෑම ජීවිතයක් ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි. ඉතින් අද බලන්න යන්නේ උන්වහන්සේගේ පැමිණීම. පොළවේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ පැමිණීම. එහෙනම් යේසුස් වහන්සේගේ එම්මානුවෙල් කියනා වූ නාමය දරාගෙන මේ පොළොවට ආපු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මතෙව් සුභාරංචියේ පළවෙනි පදයේ ඉඳන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 17 දක්වා උන්වහන්සේගේ පෙළපත සම්බන්ධව කතා කරනවා. ඉතින් ඔබ මතෙව් පොත හරවලා ඔබ බලන්න උන්වහන්සේගේ පෙළපත එතන තිබෙනවා. ඉතින් අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ මතෙව් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට දිගට අපි බලන්න යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මව් මරියා යෝසෙප්ට විවාහ බස් දී සිටියදී ඔවුන් එක්වෙන්ට පළමුවෙන් ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන ඈ ගර්භණී වූ බව දැනගන්නාලදී. ධර්මිෂ්ඨෙක්ව සිටි ඇගේ පුරුෂයා යෝසෙප් ඈ නින්දාවට පමුණවන්නට නොකැමැතිව රහසින් ඈ අත්හරින්නට සිටුවේය. නමුත් ඔහු මේ කාරණා කල්පනා කරමින් සිටියදී බලව ස්වාමින් වහන්සේගේ දූතෙක් ස්වප්නයකින් ඔහුට පෙනී, දාවිද්ගේ පුත්‍රෝ යෝසෙප්, නුඹේ භාර්යාව මරියා පාවා ගන්නට බය නොවන්න. මක්නිසාද ඈ තුල පිළිසිඳන්නා වූ යමක් ඇද්ද ඒ ශුද්ධ ආත්මයන්න් කරුණු කොටගෙනය. ඈ පුත්‍රික් වදන්නීය. උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනග ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේ යයි කීවේය. හාලෙලූයා. ඉතින් මේ මතෙව් සුභාරංචියේ මේ පදවල උන්වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන් මරියා උන්වහන්සේ තෝරගන්නවා මේ කාරණය සඳහා දෙවියන් වහන්සේ. මරියාගේ කුස තමයි දෙවියන් වහන්සේ තෝරගන්නේ. යේසුස් නම් මේ ගැලවුම් කාර්යය පොළොවට ගියේ. ඉතින් ඒ වෙලාවේ ඔවුන්ට විශේෂ වූ දවසක්. විශේෂයෙන්ම යෝසෙප්ගේ ජීවිතේ මරියා සහ යෝසෙප් ඔවුන්ගේ ජීවිතේ ආරම්භ කරන්න ඔවුන් පටන් ගන්න මොහොත. ඉතින් විවාහ බස් දී සිටියදී ඔවුන් දෙදෙනා විවාහ වන කාලේ ලං වෙන මොහොතේ මරියා තුල, මරියාගේ කුස තුල ශුද්ධ ආත්මයන් වහන්සේ කරුණු කොටගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ කුසේ පිළිසිඳිනවා. ඉතින් මේ බව ඔවුන්ගේ විවාහයට ප්‍රථමයෙන් මරියා යෝසෙප් සමග බෙදා ගන්නවා. ඉතින් යෝසෙප් බය වෙනවා. මොකද්ද මේ කාරණය? යෝසෙප් මනුෂ්‍යාකාරයෙන් ඔහු කල්පනා කරොත් ඇත්තටම ඒක ලොකු අමාරු අපහසුතාවයට පත් වෙන තැනක් යෝසෙප්ගේ. නමුත් යෝසෙප් තීරණයක් ගන්නවා. ඇය නිදාගෙන ඉන්නකොට ඇයට කවුරුත් වචනයක් නොකියන පිණිස යෝසෙප්ට දොස් නගන පිණිස යෝසෙප් තීරණය කරා මරියාව හිමින් සීරුවේ නින්දේදී ඇයව අතහැරලා යන්න.
ඇයව අතහැරලා යන්න තීරණය කරනවා. ඉතින් කොහොම වුණත් යෝසෙප් ඒ තීරණය ගන්න එක ස්ථානයකට ගිහිලා කල්පනා කරනකොට දර්ශනයකින් දේවදූතයෙක් ඇවිල්ලා කියනවා යෝසෙප් බය නොවන්න. ඈ තුල යමක් පිළිසිඳගෙන තිබෙනවද? ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙන. මරියා තුල මරියාගේ කුසේ ඉන්නේ හැමෝන්ගෙම පාපේ උසුලගෙන හැමෝම නිදහස් කරන්නා වූ ගැලවුම් කාර්යය තමයි මරියාගේ කුස තුල ඉන්නේ. යෝසෙප් ඔහුගේ පැන යාම නතර කරනවා. ඔහු ඉක්මනින්ම ඔහුගේ භාර්යාව වෙතට යනවා. ඔවුන් දෙදෙනා විවාහ වෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතේ පෞල් ජීවිතයක එක්සිට් වුණේ නැහැ කියනවා. ශුද්ධාත්ම වහන්සේ කරුණු කොටගෙන බීජය පළ දරන නිසා. ඉතින් යෝසෙප්ගේ ජීවිතයේ තිබුණා මරියට සහ දෙවියන් වහන්සේට, විශේෂයෙන් දෙවියන් වහන්සේට බයව යෝසෙප් ජීවත් වුණා. යෝසෙප්ගේ පරම්පරාවම දෙවියන් වහන්සේට බයව ජීවත් වුණු පරම්පරාවක්. ඉතින් යෝසෙප් කල්පනා කරලා දෙවියන් වහන්සේ කැමැත්තට ඇගේ භාර්යාව වෙන සිටි මරියව ඔහු නිදහස් කරනවා. සැබවින්ම ඒ කාලේ වෙනකොට මරියා ගර්භණීව පුත්‍රයෙක් වදනවා. ඒ තමයි එම්මානුවේල්. යෝසෙප්ට කියන එම්මානුවේල් යන නාමය, යේසුස් යන නාමය, එහෙනම් ගැලුම්කාරයා කියන නාමය එතනින් තමයි ආරම්භ වන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුලම ඔවුන්ගේ ජීවිතේ පුදුම දේවල් සිද්ධ වෙනවා. මරියාගේ ජීවිතේ පුදුම දේවල් සිද්ධ වෙනවා. ඒ පරිසරය තුල පුදුම දේවල් සිද්ධ වෙනවා. ඒ ආණ්ඩුව තුල පුදුම දේවල් සිද්ධ වෙනවා. ඔවුන්ට එක ස්ථානයක එක කාලයක සංගරණයක් සඳහා ඔවුන්ට යන්න වෙන වෙනත් රටකට. ඉතින් මේ යන අතරතුර යෝසෙප් සහ මරියා ගර්භණීව බෙත්ලෙහෙමේ ගව මඩුවක යේසු උපත, එහෙම නැත්නම් ගැලුම්කාරයාගේ උපත සිද්ධ වෙනවා. ඉතින් යෙසායා අනාගත වක්තෘතුමාගේ ඒ වචනේ බැලුවොත් ඒකේ සඳහන් වෙනවා රජ කෙනෙක් උපදින්න යනවා කියලා. ඉතින් මේ රජා ගැන නිතරම උනන්දුවෙන් හිටියා විශේෂ කණ්ඩායමක්, විශේෂ පිරිසක්. ඒ තමයි ඔබ දකිනවා ඇති ඔය නත්තල් කාලේ බෙත්ලෙහෙමේ ගව මඩුවේ රජතුන් කට්ටුවක් ගැන කතා කරනවා. ඒ තමයි ශාස්ත්‍රවන්තයන් කියනා වූ කණ්ඩායම. ඉතින් ඔහු නිතරම හොයා බැලුවා මේ තාරකාව සහ රජ කෙනෙක් ගැන. ඉතින් කෙසේ වෙතත් මරියා ගර්භණීය පුත්‍රයා වැදුවේ බෙත්ලෙහෙමේ ගව මඩුවේ ඒ ස්ථානයේ. රජ කෙනෙක් ලැබෙන පුවත ඔවුන් දැනන් සිටිය නිසා අද දවසේ රජෙක් ලැබෙන්න යනවා කියලා ඔවුන් රජ වාසලට පවා යනවා. ඉතින් රජ වාසලේ ඇත්තටම උන්වහන්සේ එතන නෙමෙයි හිටියේ. බෙත්ලෙහෙමේ ගව මඩුවක. ඇයි උන්වහන්සේ එවැනි තැනක් තෝරගත්තේ? ඇයි උන්වහන්සේගේ ඉපදීම එතන තෝරගත්තේ? ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඔබ දන්නවද හැම දෙයකටම සැලැස්මක් තියෙනවා. එදා පුත්‍රයා ඉපදීමම ඒ ජනතාවට ආශිර්වාදයක්. මන්ද එයත් මිනිස්සු විසින් තව මිනිස්සෙක් එපා කරන ස්ථානයවල තමයි ඒ කාලේ තිබුණේ. එහෙම නැත්නම් මේ බෙත්ලෙහෙම කියන පරිසරය ගැන හොයලා බැලුවොත් බෙත්ලෙහෙමේ මිනිස්යන්ට විවිධ ගැටලු තිබුණු කාලයක්. ඉතින් යේසුස් වහන්සේ හොඳම ස්ථානය තමයි තෝරගත්තේ. කවුරුත් විශ්වාස නොකරන ස්ථානයක තමයි උන්වහන්සේගේ ඉපදීම සිද්ධ වෙන්නේ. ශාස්ත්‍රවන්තයන් හිතන රජමාලිගාවේ තමයි රජු කෙනෙක් උපදින්න ඕනේ කියලා. ඉතින් උන් එහෙට යනවා. එහෙ සැබවින්ම යේසුස් වහන්සේ නෑ. යේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ ගව මඩුවේ. ඉතින් ප්‍රිය සහෝදරයා සහෝදරිය, සැබවින්ම දෙවියන් වහන්සේ අපිට පොරොන්දුවක් දුන්නා නම් ඒ පොරොන්දුව උන්වහන්සේ ඉටු කරනවා. උන්වහන්සේ කිව්වා ගැලුම්කාරයෙක් නුඹලට දෙනවා කියලා. ඒ වගේම ස්වාමින් වහන්සේ අපිට ගැලුම්කාරයෙක් දුන්නා. ඔබ දන්නවද? අපි උන්වහන්සේගේ ඉපදීම හරි ප්‍රීතියක්ව සැමරුවාට ඒක ඇතුලේ තියෙනවා
උන්වහන්සේගේ මරණය. උන්වහන්සේගේ පැමිණීම තමයි කුරුසයේ තිබෙන්නේ. එහෙම නැත්නම් ඔබේ මගේ පාපය අරගෙන යන්න කෙනෙක් තමයි ඉපදුනේ. ඔබේ මගේ පාපය වෙනුවෙන් මැරෙන්න කෙනෙක් එදා බෙත්ලෙහෙම ඉපදුනා. ඒ තමයි නාසරිය යේසුස්. එහෙම නැත්නම් එමානුවෙල් කියන නාමය. උන්වහන්සේ දා උපදිලා. ඒ බලාපොරොත්තු උන්වහන්සේට තිබුණා. යේසුස් වහන්සේගේ ඉපදීම ඔබට මට ආශිර්වාදයක්. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ආශිර්වාදයක් වෙන්නේ මොකද? ඔබේ මගේ පාපය. පාපේ කුලිය නම් මරණයයි. ඔබ වරදක් කරොත් අනිවාර්යෙන් මේකට මිලයක් තිබෙනවාමයි. ඔබ දන්නවද ප්‍රිය සහෝදරයා සහෝදරිය, මිනිස්සෙක් යම් දෙයක් කරොත් ඒකට මිලයක් ගෙවන්න ඕනේ. ඔබ දන්නවද අධිකරණයට ගියත් යම් දඬුවමකට ඔබට යටත් වෙන්න සිද්ධ වෙන ඔබ වැරදක් කරොත්. ඒ වගේම තමයි හැම මිනිස්සෙකු දෙසාම තිබුණ මිලයක් ගෙවන්න. ඒ මිලය උන්වහන්සේගේ ඉපදීමෙන්ම ආරම්භ වුණා. ඉපදීමෙන්ම ආරම්භ වුණා අපිව නිදහස් කිරීම. ඉතින් උන්වහන්සේ ආවේ සැබෑ නිදහසක් අපට දෙන්න. ඔබට මට, අපේ පවුලට, අපේ දරුවන්ට සහ පොළොවේ සෑම වාසියෙකුටම ගැලවීම දෙන්න. ඉතින් යේසුස් වහන්සේ ඉපදුනේම අපේ ජීවිත වෙනස් කරන්න. ප්‍රිය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේගේ ඉපදීම කාලේ මේ මාසේ ඔබගෙන් මං ඉල්ලනවා ඔබ යේසුස් වහන්සේට ආදරය කරන්න. එතකොට දැනේ යේසුස් වහන්සේගේ පැමිණීම අපිට ආශිර්වාදයක් වෙන්නේ කොහොමද කියලා. උන්වහන්සේගේ පැමිණීම ඇයි මගේ ජීවිතේට මෙච්චර බලපාන්නේ කියලා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, යේසුස් වහන්සේගේ පැමිණීම තුලම තිබෙනවා ඔබට නිදහස, ඔබට නිදහස, ඔබට සමාදානය, ඔබට සැනසීම. ඉතින් උන්වහන්සේගේ වචනය හැම තිස්සම කියන්නේ එක දෙයයි. දෙවියන් වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ ඉටු කරනවා. එදා බෙත්ලෙහෙමේ උන්වහන්සේගේ පොරොන්දු ඉටු වුණා. මන්ද ගැලවුම්කාරයෙක් ආද දවසේදී උපන්නේ යයි පුවත අසන්ට ලැබුණා. ඒ ස්ථානයේ උන්වහන්සේ බලන්න බැටළු එඬවලු වෙනවා. ඒ වගේම ශාස්ත්‍රවන්තයන් එනවා. මේ දෙදෙනෙක් ආවා. මේ දෙදෙනාගේම ස්වභාවයන් දෙවිදිහයි. බැටළු පාලකයෝ වෙනවා. ඒගොල්ලෝ බැටළු පාලනය කරන. ඒගොල්ලෝ වැඩි කවුරුත් ගණන් ගත්තේ නැහැ. මේ ශාස්ත්‍රවන්තයන් කැන්ටියක් ඉහළින් හිටපු කට්ටිය. බලන්න මේ ඉහළ පහළ මේ දෙදෙනාම දෙවියන් වහන්සේගේ මේ පැමිණීමට උන්වහන්සේ කැඳවනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, මේ තත්වයන් දෙකම උන්වහන්සේ හොඳට හඳුනනවා. මේ තත්වයන් දෙකටම උන්වහන්සේ ආදරය කරනවා. ඒ වගේම ප්‍රිය සහෝදරයා සහෝදරිය, ඔබ දුප්පත්ද පොසත්ද කියන එක අදාළ නැහැ. යේසුස් වහන්සේ බලවන්තයි ඔබේ ජීවිතේ. යේසුස් වහන්සේ ඔබට ආදරය. යේසුස් වහන්සේ ආදරය කරන නිසායි උන්වහන්සේ පොළොවට ආවේ. ඉතින් ප්‍රිය සහෝදරයා සහෝදරිය, මම විශ්වාස කරනවා මේ දෙසැම්බර් කාලේ ඔබේ ජීවිතේ පුදුම දේ දෙවියන් වහන්සේ කරයි. සැබවින්ම උන්වහන්සේ පොළොවට ආවේ මාංශවත් වෙලා ඔබටයි මටයි තිබෙන සෑම ආශිර්වාදයක්ම භුක්ති විඳින්න. ඉතින් මේ කාලේ දෙවියන් වහන්සේට ලං වෙන, යේසුස් වහන්සේට ලං වෙන්න, උන්වහන්සේගේ ප්‍රේමය තුල ජීවත් වෙන්න එවිට මම විශ්වාස කරනවා. ඔබ ඇස් වලින් දැකලා නැති, ඔබේ සිතට ඇතුල් වෙලා නැති, ඔබේ කල්පනාවල් වල නැති පුදුම දේ සහ බලවත් දේ ඔබේ ජීවිතේ කරයි. ප්‍රිය සහෝදරයා සහෝදරිය, ප්‍රීති වෙන්න. යේසුස් වහන්සේගේ පැමිණීමේදී ප්‍රීති වෙන්න. මොකද උන්වහන්සේ සැබවින්ම ආවේ ඔබටයි මටයි ජයග්‍රහණය දෙන්න. ඔබටයි මටයි බලවත් දෙයක්, අලුත් දෙයක් දෙන්න සහ අපව නිදහස් කරන්න. අපි දන්වැල් වලින් ගැට ගහලා වහල්කමට ගෙනිච්ච සෙනග. ඉතින් උන්වහන්සේගේ පැමිණීම තුලින් අපේ බහල්භාවය නිදහස් වුණා. යක්ෂයාට අයිති වෙලා හිටිය අපිව උන්වහන්සේගේ පැමිණීම කරනකොටගෙනම අපව නිදහස් වුණා. ඉතින් උන්වහන්සේ ඔබට මට ප්‍රේම කරනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, මේ කාලේ යේසුස් වහන්සේගේ ප්‍රේමය නුඹලා තුල තිබේවා. උන්වහන්සේගේ පැමිණීම ඔබගේ ජීවිතය හරහා තිබේවා. මන්ද උන්වහන්සේගේ පැමිණීම අදත් හෙටත් අනිද්දාත් සෑමදාම නොනත්වා ඒ ප්‍රීතිය සහ සමාදානය තියෙනවා. ඉතින් මේ වෙලාවේ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ බලා සිටින ඔබෙන් ඉල්ලා, යේසුස් වහන්සේ කවුද? උන්වහන්සේ ආවේ මොකටද? හොයලා බලන්න. මතෙව් පොතේ, බයිබලයේ අලුත් ගිවිසුමේ මතෙව් පොත හරවන්න. පළවෙනි පරිච්ඡේදයේ ඉඳන් තිබෙනවා උන්වහන්සේගේ පරම්පරාව ආවේ කොහොමද? එතකොට ඒ අතර තිබෙන උන්වහන්සේගේ මාංශවත් වීම සම්බන්ධ ඉතින් ඔබ අධ්‍යයනය කරන්න. යේසුස් වහන්සේ ඔබට ආදරේ අපි ආඥා කරමු. ජීවමාන දෙවියන් වහන්සේ, නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන්, මේ කාලේ මම ඔබට බාර කරනවා. වචනය අනුව මම ඔබට කතා කරා. පියාණන්, සැබවින්ම ඔබ වහන්සේ පැමිණි අපව මුදන් අපව නිදහස් කරන්න.
පියාණනි ඔබ වහන්සේගේ නිදහස්කම මේ බලන හැම කෙනෙකුටම ඔබ වහන්සේ දෙන්න. ස්වාමිනී යාඥා කරනවා යමකුට මේ මාසයේ තුල ස්වාමිනී ඔවුන්ගේ ජීවිතයට ප්‍රීතිය නැද්ද? මේ බලන අයට ප්‍රීතියක් නැද්ද? ස්වාමිනී ඔබ වහන්සේ මේ දැන් ඔවුන්ගේ ජීවිතවලට ඒ වේදනාව අයින් කළ ප්‍රීතිය හරවන්න. ස්වාමිනී දුක අයින් කළ සන්තෝෂය ඔවුන්ගේ ජීවිතයට පැමිණේවා. ප්‍රීතිය ඔවුන්ගේ ජීවිතයට පැමිණේවා. මා යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවනය නිදහස් කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ අසන සෑම හදවතක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයට සහ ආදරයට තව තවත් ලං වේවා. පියාණනි මම යාඥා කරනවා මේ අසන සෑම කෙනෙක්ගේ පවුලක් සෑම ජීවිතයක් සෑම නිවාසයක් මම ඔබට බාර කරනවා. ඔබ ආරක්ෂා කරන්න රැකවල් කරන්න සහ ස්වාමිනී ඔවුන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති වෙන්න සලස්වන්න. බලාපොරොත්තු නැතුව යමෙක් අහනවද? ඔහුට හෝ ඇයට ඔබ වහන්සේ බලාපොරොත්තුවක් දෙන්න. ජීවමාන දෙවියන් වහන්සේ මේ වචනේ ප්‍රකාරයට ඔබේ මාංශවත් බීමම ස්වාමිනී අපේ ජීවිතේ නිදහස්කම සහ සමාදානය. ඒ සමාදානයේ ප්‍රීතිය මේ අසන සෑම ජීවිතයක් කරා වේවා. නාසරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. එහෙනම් ජේසු පිටයි තව දවසක හමු වෙමු. ජේසු පිටයි.